බලන්න පුළුවන් අති සුපිරිම ගණයේ මූවි එකක්. ඒ තමයි sci-fi psychological thriller කියන කැටගරි වලට අයිති The Signal කියන හොලිවුඩ් මූවි එක. ආරාධනා කරනවා ඔයාලා හැමෝටම ෆිල්ම් එකේ ස්ටෝරි එක අවසාන විනාඩිය තෙක්ම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි මේ වගේ ෆිල්ම් රිව්යු හැමදාම බලන්න ඕන නම් දැන් අපේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි කෙලින්ම මූවි එකේ ස්ටෝරි එක පැත්තට යමු. ඉතින් ෆිල්ම් එකේ ස්ටෝරි එක පටන් ගන්නේ තරුණ බෝයි කෙනෙක් එකපාරටම ගැස්සිලා ගොඩක් බය වෙලා ඇහැරෙන සිද්ධියකින්. මෙයා මේ වෙලාවේ එයාගේ ඇඟ දිහා බලපු ගමන් මර හඬ දීලා කෑ ගහන්නත් පටන් ගන්නවා. මොකද බෝයි දකිනවා එයාගේ කකුල් දෙකම මේ වෙද්දි නැහැ කියලා. ඒ වෙනුවට තියෙන්නේ ගොඩක් දියුණු රොබෝ තාක්ෂණයෙන් හදපු කකුල් දෙකක්. මේකත් එක්ක ලොකු බයක් වගේම කේන්තියක් ඇති වුණ හින්දා බෝයි ඉස්සරහා තිබ්බ දොරට පහෙන් පාරක් ගහලා රූම් එකෙන් එළියට කඩාගෙන පනිනවා. හැබැයි එළියේ ඉන්න මිනිස්සුත් මෙයාව දැක්ක ගමන් තුවක්කු සෙට් එකක් දික් කරනවා බෝයිව කාම් ඩවුන් කරන්න හිතාගෙන. ඔන්න ඒ වෙලාවේ තමයි කොල්ලට දැනෙන්න ගන්නේ මේ අලුත් කකුල් දෙකෙන් එයාට පුදුමාකාර ශක්තියක් මුළු ඇඟටම ගලාගෙන එනවා වගේ. කවුරුත් හිතන්නවත් කලින් මෙයා එක අඩියක් තියද්දිම තප්පරයක් යන්නත් කලින් මීටර් 100 ගාණක් දුර පියඹලා වගේ දුවගෙන යනවා. මේ වෙලාවේ මෙයාගේ වේගය සාමාන්‍ය මිනිහෙකුට හිතා ගන්නවත් බැරි තරම්. වටේ ඉන්න කට්ටියගේ වෙඩි උණ්ඩ වලට කොල්ලට සීරීමක්වත් කරන්න බෑ. ඉතින් ඔයකෙන් පස්සේ අපිට ඊළඟට පෙන්නනවා මේ සිද්ධිය වෙන්න හරියටම දවස් කිහිපයකට කලින් වුණ සිද්ධියක්. ඇත්තටම කලින් වෙලාවේ අපිට පෙන්නපු බෝයිගේ නම තමයි නික්. එයා මේ වෙද්දි කොලෙජ් එකේ ඉගෙන ගන්න ගොඩක් දක්ෂ වගේම සාමාන්‍ය බෝයි කෙනෙක්. ඉතින් නික්ගේ හොඳම යාළුවා තමයි ජෝනා. ඒ වගේම තමයි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි හේලි. දවසක් මේ තුන්දෙනා එකතු වෙලා කාර් එකක රෝඩ් ට්‍රිප් එකක් යනවා හේලිව කැලිෆෝනියා වලට ඇරලවන්න. ඔන්න මේ වෙලාවේ තමයි අපිට පෙන්වන්නේ මේ නික්ට දරුණු අසනීප තත්ත්වයක් තියෙනවා කියලා. මේකත් එක්ක මෙයාට ඇවිදින්න සිද්ධ වෙලා තියෙන්නේ කිහිලි කරු දෙකක උදව්වෙන්. මේ ලෙඩේ හින්දම කොල්ල හැමතිස්සෙම වගේ හිතනවා එයාගේ මේ ලෙඩේ අනිත් අයට ලොකු බරක් කියලා. ඒකත් එක්ක හේලිටත් දැනෙනවා නික් දවසින් දවස වගේ එයාගෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා කියලා. ඉවසලා බැරිම තැන බෝයි හේලිට කියනවා මගේ ලෙඩේ හින්දා ඔයාගේ අනාගතෙත් විනාශ වෙනවා ඒක මට බලාගෙන ඉන්න බෑ කියලා. ඒක අහලා හේලිගේ හිත ගොඩක් පෑරෙනවා. මොකද නික්ට තියෙන ආබාධය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව තමයි හේලි නික්ට ආදරය කරන්නේ. ඉතින් කට්ටිය කැලිෆෝනියාවට යන්න පිටත් වෙලා එදා රෑ වෙනකල්ම ඇවිල්ලා හෝටලයක නවතින්න කියලා තීරණය කරනවා. ටික වෙලාවකට පස්සේ අපිට පෙන්නනවා හේලිට හොඳටම නිින්ද ගිහිල්ලා තියෙද්දි නික්ටයි ජෝන්ටයි මාරම පුදුම හිතෙන සිද්ධියක් වෙනවා. ඒක තමයි නෝමෑඩ් කියලා හඳුන්වන අద్භූත හැකර් කෙනෙක් මෙයාලා ඉන්න ලොකේෂන් එක හරියටම හොයාගෙන එයා මේ වෙලාවේ කරදර කර ඊමේල් පවා එවන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ නෝමෑඩ් කියන කෙනා මෙයාලගේ ලැප්ටොප් එකත් හැක් කරලා ඒකේ කැමරාව ඔන් කරලා මෙයාලා කරන කියන දේවල් දිහා හොරෙන් බලාගෙනත් ඉන්නවා. ඉතින් කවුරු හරි හොරෙන් තමන්ව මේ විදිහට බ්ලැක්මේල් කරනවා කියලා දැනගත්තට පස්සේ මෙයාලා දෙන්නට ගොඩක් කේන්ති යනවා. දෙන්න එයාලට තියෙන කම්පියුටර් හැකියාව පාවිච්චි කරලා අනිත් පැත්තට ඒ හැකර්ව ට්‍රැක් කරන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ කොල්ල දෙන්නට පුළුවන් වෙනවා හැකර් මේ වෙද්දි ඉන්න IP ඇඩ්‍රස් එක හොයාගන්න. හැබැයි ඒකෙන් මෙයාලට අහු වෙන්නේ නොවාඩා කියන කාන්තාර ප්‍රදේශය මැද තියෙන ගෙයක්. එයාලව මේ විදිහට බ්ලැක්මේල් කරන්නේ කවුද කියලා හොයාගන්න ඕන හින්දා තුන්දෙනා එකතු වෙලා ඉක්මනටම ඒ ලොකේෂන් එක හොයාගෙන යන්න පිටත් වෙනවා. හැබැයි දැන් ඊළඟට කට්ටිය කාර් එක ඩ්‍රයිව් කරන ගමන් ඉද්දී වැඩේ තවත් ගොඩක් දරුණු වෙනවා. මේ වෙලාවේ හේලිගේ කාර් එක පාරේ යන විදිය ට්‍රැෆික් කැමරාවල ෆොටෝස් වගේක් අරගෙන හැක ඒවත් මෙයාලගේ ෆෝන් වල ඊමේල් එකට එවනවා. ඒ කියන්නේ මෙයාලා යන හැම පියවරක්ම වගේ හැක මේ වෙද්දි හොඳටම දන්නවා. කොහමද අන්තිමට තුන්දෙනාට පුළුවන් වෙනවා IP ඇඩ්‍රස් එකෙන් වගේම GPS එකෙන් ට්‍රැක් කරලා හැක මේ වෙද්දි ඉන්න ලොකේෂන් එක හොයාගන්න. ඒක නෙවාඩා කියන කාන්තාර ප්‍රදේශයේ තියෙන අතල්ලා දාපු පාළු ගෙයක්. නෝමෑඩ් කියන මිනිස්සයා ඉන්නේ මේක ඇතුලේ වෙන්න ඇති කියලා හිතලා කොල්ල දෙන්න කරන්නේ හේලිව එළියේ කායකින් තියලා කැමරාවකුත් ඔන් කරගෙන ගේ ඇතුලට පරීක්ෂා කරන්න යනවා. මේ වෙලාවේ හරියටම වෙලාව රෑ 12යි. මුළු පළාතම මිනි පිට්ටනියක් වගේ නිශ්ශබ්දයි. කොල්ල දෙන්න ගේ ඇතුලට ගිහිල්ලා කාමරයක් ගානේ පරීක්ෂා කරගෙන යද්දී එකපාරටම එළියේ හිටපු හේලි මර හඬ දීලා කෑ ගහන්න පටන් ගන්නවා. මෙයාලා දෙන්න ඉක්මනටම ආපහු එළියට දුවගෙන එද්දී දකිනවා මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයකින් හේලිව අහස උඩට ඇදලා ගන්නවා වගේ. මේක දැක්කට පස්සේ කොල්ල දෙන්නට හිතා ගන්නවත් බැරි වෙනවා මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. හැබැයි ඒ සිද්ධිය සිද්ධ වෙලා තප්පරයක්වත් යන්න කලින් ඊටාම විශාල සුදු පාට එළියක් කෙලින්ම නිග්ගේ මූණටත් වදිනවා. මේකත් එක්ක අවට පරිසරයත් කළු වෙලා ගිහිල්ලා කොල්ලට සිහිය නැති වෙලා ඇදගෙන වැටෙනවා. ඉතින් ওই සිද්ධියෙන් ටික වෙලාවකට පස්සේ නික්ට ආපහු ඇහැරෙද්දී එයා ඉන්නේ වීල් චෙයාර් එකක් උඩ.
මෙයාට මේ වෙලාවේ ඇඟට පොඩ්ඩක්වත් පණ නැහැ. ඊටත් වඩා බය හිතෙන දේ තමයි මෙයාගේ අතේ අංකයක් වගේ කොටලා තියෙනවා. ඒ 235යි 41 කියන අංකය. කොහොමද දැන් නික් යාන්තමට වගේ එයාගේ ඔළුව උස්සලා වටපිට බලද්දී එයා දකිනවා අමුතු විදිය ආරක්ෂිත ඇඳුමක් ඇඳගත්ත මිනිහෙක් එයාගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා කියලා. එයාගේ නම තමයි ඩොක්ටර් වේල්ස් ඩේමන්. ඩේමන් මේ වෙලාවේ හරිම සංසුන් විදියට කියනවා පෞගිය දවස් ටිකේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් නික්ට මතක නැහැ කියලා. ඒ ටික මතක් කරගන්න උදව් කරන්නයි එයා ආවේ කියලා කියනවා. ඒ වගේම තමයි එයා කියනවා එයා එයාගේ යාළුවෝ දෙන්නයි පිටසක්වල ජීවියෙක් එක්ක සම්බන්ධකමක් පවත්තරා කියලා. ඒක හින්දා දැන් එයාලට අමුතු විදිහේ වෛරස් එකක් හැදිලාලු. ඉතින් ඩොක්ටර් ඒ වගේ කතාවක් කියලා මෙයාගෙන් එක විදිහේ ප්‍රශ්න අහුවත් කොල්ලට ඒ කියන කිසිම දෙයක් තේරුනේ නැහැ. මෙයාට මේ වෙද්දි ඕන කරලා තියෙන්නේ හේලිවයි ජෝනමයි බලන්න විතරයි. කොහොම හරි එයාලා කොහෙද ඉන්නේ කියලා අහුවට පස්සේ එතන කවුරුත් මේකට උත්තර දෙන්නේ නැහැ. ඒ සිද්ධියෙන් පස්සේ කට්ටිය මෙයාව රෝද පුටුවක තියාගෙන රූම් එකෙන් එළියට ගත්තට පස්සේ එක වෙලාවක නික් දකිනවා හේලි කාමරයක් ඇතුලේ සිහිය නැතිව ඇඳක් උඩ ඉන්නවා කියලා. හැබැයි කොල්ලා එයා ගාවට යන්න හදද්දී ගාර්ලා මෙයාව බලෙන්ම වගේ එතනින් ඇදගෙන එනවා. ඒකෙන් පස්සේ ආරක්ෂකව මෙයාව අරගෙන ඇවිල්ලා කාමරයක් ඇතුළට දැම්මට පස්සේ නික්ට හුරු පුරුදු හඬක් ඇහෙනවා. ඒ තමයි ජෝනා. නික්ගේ හඬ ඇහෙන පැත්තට කතා කරලා කියනවා මම අද හේලි ඉන්න තැන දැක්කා කියලා. හැබැයි මට තාමත් මගේ කකුල් දෙක දැනෙන්නේ නැහැ කියලා කියනවා. ඒකට ජෝනා කියනවා මුම්මාව මෙහෙට අරගෙන ආවට පස්සේ මොකක් හරි අමුතු බීමක් බොන්න දුන්නා. එදා ඉඳන් මගේ පපුවට අමුත්තක් දැනෙනවා කියලා කියනවා. මේකත් එක්ක මෙතන මොකක් හරි භයානක දෙයක් සිද්ධ වෙනවා කියලා මෙයාලා දෙන්නටම තේරුම් යනවා. දෙන්න පොරොන්දුවක් දී ගන්නවා මෙතන ඉඳලා එයාලට මොන දෙයක් වුණත් ඒ හැම තොරතුරක්ම බෙදා ගන්නවා කියලා. ඒකෙන් පස්සේ නික් එයාලගේ ආරක්ෂාවට ඉන්න ආරක්ෂකව ගාන ගැන වගේම දොරවල් වල ලොක් වල පාස්වර්ඩ් බව බලාගෙන ඒ හැම පොඩි නෝට් එකක්ම හිතේ මතක තියාගන්නවා. ඉතින් ඔය විදිහට දවසක් මෙතන කට්ටිය අපේ නික්ව තවත් එක්ස්පෙරිමන්ට් එකකට ගන්නවා. හැබැයි මේ වෙලාවේ නික් කියනවා මට හේලිව පෙන්නනකල් මම කිසිම දෙයකට උදව් කරන්නේ නැහැ කියලා. වෙන කරන්න දෙයක් නැතිම තැන එයාලා නික්ව හේලිගේ කාමරයට අරගෙන යනවා. හැබැයි හේලි මේ වෙද්දි ඉන්නේ කෝම එකක. එයාට කිසිම සීයක් පතක් නැහැ. ඒකෙන් පස්සේ නික් ආපහු එයාගේ කාමරයට ඇවිල්ලා අර බිත්තිය හරහා ආපහුසරයක් ජෝනට කතා කරන්න පටන් ගන්නවා. කොහොමද දෙන්න කතා කර ඉද්දී එක පාටම ජෝනගෙන් සද්දයක් නැති වෙලා යනවා. ඒත් එක්කම වගේ මේ මුළු විද්‍යාගාරෙම ලයිට් නිවිලා කරුවල වෙලා යනවා. මෙයාට තේරෙනවා කවුරු හරි ෆැසිලිටි එකෙන් පැනලා ගිහිල්ලා තියෙනවා කියලා. ලයිට් ආවට පස්සේ ගහලා කරන්නේ නික්ව වෙන කාමරයකට අරගෙන යන්න කියලා හිතාගෙන එයාව රූම් එකෙන් එළියට ගන්නවා. මේ වෙලාවේ මෙයා දකිනවා බිත්තිවල මහා දරුණු නියපොතු පාරවල් වගේ හැරිලා තියෙන විදිය. මොකෙක් හරි ගොඩක් දරුණු සතෙක් වගේ කෙනෙක් තමයි මේක මේ විදිහට කඩලා තියෙන්නේ. ඊළඟට නික් අර ඩොක්ටර් ඩේමන් කියන කෙනාව මුණ ගැහුණාට පස්සේ එයාගෙන් කෙලින්ම අහනවා එයාගේ යාළුවා ජෝනා කොහෙද කියලා. ඒකට ඩේමන් කියන්නේ ජෝනා කියලා කෙනෙක් නම් කවදාවත් මෙහෙට ගෙනාවේ නැහැ කියලා. මේක අහුවට පස්සේ නික් පුදුම වෙනවා. මොකද එයාට හොඳ විශ්වාසයක් තිබ්බා පහුගිය දවස් ටිකේම බිත්තිය හරහා ජෝනත් එක්ක කතා කරා කියලා. මේ වෙලාවේ ඩේමන් කිසිම දෙයකට උත්තර දෙන්නේ නැතුව නික් දිහා බලාගෙන ඉන්නවා විතරයි. මේකත් එක්ක නික්ට සැකයක් ඇති වෙනවා ඩොක්ටර් ඩේමන් මොනවා හරි දෙයක් හංගනවා කියලා. අනිවාර්යයෙන්ම ජෝනා මෙහෙට අරගෙන එන්නේ නැති. හැබැයි එයා මෙහෙන් පැනලා ගිහිල්ලා තියනවා වගේ කියලා මෙයාට තේරෙනවා. කොල්ල තීරණය කරනවා ජෝනා කරා වගේම හේලිවත් බේරගෙන මේකෙන් පැනලා යන්න. ඉතින් එදා රෑම අපේ බෝයි කලින් මතක තියාගත්ත සිකියුරිටි කෝඩ් පාවිච්චි කළා හේලිවත් එයා හිටපු රූම් එකෙන් අරගෙන හොරෙන්ම පැනලා යන්න හදනවා. හැබැයි අවාසනාවට වගේ දෙන්න අන්තිම දොර ගාවට එද්දී ඩොක්ටර් ඩේමන්ගේ අතටම යාලව ආහු වෙනවා. ඒත් එක්කම නික්ට ආපහු පාරක් සිහිය නැති වෙලා යනවා වගේම ටික වෙලාවකට පස්සේ හැරලා බලද්දී එයාවයි හේලි දෙන්නම ඇඳක් උඩින් දාලා තිබ්බා. මේ වෙලාවේ නික් හේලිව අල්ලන්න හදද්දී එතන හිටපු ආරක්ෂකයෙක් ඒකට ඉඩ දෙන්නේ නැතුව අනිත් පැත්තට නික්ගේ අතින් අල්ල ගන්නවා. මේකත් එක්ක මෙයාට ගොඩක් කේන්ති ගිහිල්ලා ආරක්ෂකයාට පහර දෙන්න හදද්දිම එයාව ඇඳෙන් බිමට ඇදගෙන වැටෙනවා. ඔන්න ඒත් එක්කම ලැබ් එකේ හිටපු ආරක්ෂකයෝ හොඳටම බය වෙලා එතනින් දුවගෙන යනවා. නික් එකපාරටම හැරිලා බිම බලද්දි තමයි අපිට ෆිල්ම් එකේ මුලින්ම පෙන්නපු සිද්ධිය වෙන්නේ. ඒ කියන්නේ එයා මේ වෙලාවේ දකිනවා එයාගේ කකුල් දෙකම කපලා දාලා ගොඩක් දියුණු තාක්ෂණයක් තියෙන රොබෝ කකුල් දෙකක් ඒ වෙනුවට සෙට් කරලා තියෙනවා කියලා. ඉතින් නික් කරන්නේ මේ කකුල් වල තියෙන ශක්තිය අවස්ථාවක් කරගෙන ලොක් කරලා තිබ්බ දොරවල් වලට පයින් ගහලා ඒවා කුඩු කරලා දාලා ඉස්සරහට එන හැම ගාඩ් කෙනෙක්ටම පහර දීගෙන හේලිවත් අරගෙන ලිෆ්ට් එකකින් පැනලා යනවා. හැබැයි දැන් ලිෆ්ට් එක වැහෙන්න කලින් ඩේමන් ඇවිල්ලා මෙයාට කියනවා එළියේ තියෙන ලෝකය ඔයා හිතන තරම් ආරක්ෂිත නැහැ කියලා.
එළියේ භයානක පිටසක්වල ඉන්නවා. එයාලගෙන් බේරෙන්න ඕන නම් මේක ඇතුළටම වෙලා ඉඳපන් කියලා අනුතුරු අඟවනවා. ඒත් නික් ඒ කිසිම දෙයක් අහන්නේ නැහැ. එයා උමගක් කරහා හේලිවත් අරගෙන එළියට පනිනවා. කොහොම හරි ටික වෙලාවක් යද්දී හේලිට සිහිය එනවා. හැබැයි එයාලා දෙන්නටම මේ වෙලාවේ තේරුම් ගන්නවා එයාලා මේ වෙද්දි ඉන්නේ මහා ලොකු පාළු කාන්තාරයක් මැද කියලා. දෙන්න දැන් පාරක් හොයාගෙන යන ගමන් ඉද්දී ටිකක් වයසක ගෑනු කෙනෙක්ගේ කාර් එකක් හම්බුන හින්දා ඒකට ගොඩ වෙනවා. කොහොමද ටික දුරක් යද්දී ඒ ගෑනු කෙනා අමුතු කතා කිය පිස්සුව වගේ hina වෙන්න පටන් ගන්නවා. මේක ටිකක් අමුතුයි වගේ දැනුණ හින්දා දෙන්න ඉක්මනටම කායකින් බැහැලා ඒ ළඟම තිබ්බ ගෑස් ස්ටේෂන් එකක් ළඟට එනවා. නික් කරන්නේ හේලිව එතන තිබ්බ ට්‍රක් එකක් උඩින් වාඩි කරවලා ෆෝන් එකක් හොයාගෙන යනවා. හැබැයි ෆෝන් එකක් හම්බ වුණත් ඒක වැඩ කරන්නේ නැහැ. දැන් එකපාරටම හේලේ හිටපු ට්‍රක් එක ස්ටාර්ට් වෙලා ඩ්‍රයිව් වෙන්න පටන් ගන්නවා. කවුරු හරි ඩ්‍රයිවර් කෙනෙක් ට්‍රක් එක ස්ටාර්ට් කරගෙන හේලිව ආපහු අර ලැබ් එකට අරගෙන යන්න තමයි හදන්නේ. මේක දැකපු නික් තප්පරයක්වත් හිතන්නේ නැතුව ඉක්මනටම ට්‍රක් එක පිටිපස්සෙන් දුවන්න පටන් ගන්නවා. එයාට හයි කරලා තියෙන රොබෝ කකුල් හින්දා නික් දැන් දුවන්නේ සොනික්ටත් වඩා සුපිරි වේගකින්. එකපාරක් ඩ්‍රයිවර් කාරයා මෙයාව දොර තල්ලු කරලා බිම දැම්මත් නික් ගේම අතාරින්නේ නැහැ. කොල්ලා හයිවේ එකේ උපරිම වේගෙන් යන ට්‍රක් එක පිටිපස්සෙන් දුවගෙන ගිහිල්ලා ආපහු සැරයක් එක අල්ල ගන්නවා. මේ වෙලාවේ කොහොම හරි ට්‍රක් එක ඇතුලේ හිටපු හේලිරත් තුවක්කුවක් හම්බ වෙනවා. එයා ඒක ඩ්‍රයිවර්ට දික් කරලා මෑන්ව බය කරනවා. අන්තිමට දෙන්නම එකතු වෙලා ඩ්‍රයිවර්ව එළියට තල්ලු කරලා ට්‍රක් එක ඩ්‍රයිව් කරගෙන එතනින් යන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා මේ විදිහට ට්‍රක් එක ඩ්‍රයිව් කරගෙන ගොඩක් දුර ආවට පස්සේ එක තැනක පාර ඉවර වුණු හින්දා එතනින් එහාට යන්න විදියක් තිබ්බේ නැහැ. දෙන්න ආපහු හැරිලා ආපු පාරමේදී පුදුම වැඩේ කියන්නේ එයාලා ආයෙත් කැරකිලා ආවේ හිටපු තැනටමයි. ඊට පස්සේ දෙන්නට ඒ ළඟ තිබ්බ විසිටර් සෙන්ටර් එකක් හම්බ වුණු හින්දා දෙන්න ඒක ඇතුළට ගිහිලා පරීක්ෂා කරනවා උදව් ගන්න මොන හරි දෙයක් තියනවද කියලා. මෙතන කාමරයක් ඇතුළේ තිබ්බ මැප් එකක් දෙන්නට හම්බ වෙනවා. ඒක පරීක්ෂා කරද්දි තමයි නික් දකින්නේ මේ මුළු පළාතටම තියෙන්නේ එකම එක වටරවුම් පාරක් විතරයි කියලා. මේක තේරුම් ගන්න බැරුව කොල්ලට දැන් පිස්සු වගේ. ඒ මැදයට හේලියට දැන් අසනීප වෙලා එයාගේ තත්ත්වයන් නරක අතට හැරෙනවා. කොහොම හරි එදා රෑ වෙනකල් දෙන්න මේ ගෙදර ඇතුළට වෙලා ඉද්දී එකපාරටම ලැබ් එකේ හමුදාවක් මෙයාලා දෙන්නව අල්ල ගන්න ඇතුළට කඩාගෙන වදිනවා. දෙන්න කබඩ් එකක් පිටිපස්සේ හැංගෙද්දී එකපාරටම ඉස්සරහට එන්නේ අර ජෝනා. මේ වෙලාවේ නික් දකිනවා ජෝනාගේ අත් දෙකට ගොඩක් දියුණු රොබෝ අත් දෙකක් සෙට් කරලා තියෙන විදිය. හරියට එයාගේ කකුල් දෙකට සෙට් කරලා තියෙන රොබෝ කකුල් දෙක වගේ. ඇත්තටම කලින් දවසට ලැබ් එකේ